අපි හදන්නේ චූටි රෝඩ් ට්‍රිප් එකක් ගෙහින් යන්න. ඉතින් අපිට Google Map එකේ පෙන්නපු විදිහට මේ ගමන්ට යන්නේ අපිට පැය 2කමාරක වගේ කාලයක්. ඒ වගේම අපිට චූටි බැරි එකක් තිබ්බා. අපි 5 වෙද්දි ගෙදරත් ඉන්නවනේ කියලා. ඉතින් අපි මේ තැන තෝරගත්ත යන්න. අපි තෝරගත්තේ පළම්පිටිය view point එක. මම නම කියනවා හරි වෙන්න ඕන පළම්පිටිය. ඒ වගේම නලගනල්ල ඒ ඒරියා එකෙන් බලලා ආයි ගෙදර එන තමයි අපේ plan එක තිබ්බේ. ඉතින් අපේ time management එකත් එක්ක අපි ගියේ කොහොමද කියලා අපි බලමු. ඉතින් අපි මේ trip එක යන පිටත් උනේ උදේ 7:00ට. 7ට තමයි අපි plan කරලා තිබ්බේ. හැබැයි අපි ගෙදරින් යද්දී 7:00 වුණා. 7:00ට ගෙදරින් පිටත් වෙලා ඊට පස්සේ අපි පළම්පිටිය පැත්තට යද්දී සාමාන්‍යයෙන් 9:10 වගේ වුණා. අපි යන්න හිතාගෙන හිටපු පාර පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. අපේ plan එක තිබ්බේ අපි ඩිරෙක්ට් යන තැන් වලට වැඩිය අපේ යන අතරමඟ තියෙන දේවල් එන්ජොයි කරන්න. ඉතින් අපිට මේ යන අතරමඟ ලස්සන ෆයිනස් කලයක් හම්බුණා. ඉතින් අපි එතන ලස්සන ෆොටෝස් අරගෙන අපි අපේ ට්‍රිප් එක එන්ජොයි කරා. ඉතින් මෙතන මාරම ලස්සනයි. අපේ බයික් එකේ යන්නේ උදේ වෙලාවේ නම් අපි යද්දි ගොඩාක් සීතලයි හරියට. අපි ඉන්න පැත්ත මේ දවස්වල ගොඩක් ප්‍රශ්න. ඉතින් මේ වගේ පැත්තක් තෝරගත්ත මේ නිසාමයි ගසලින් වට වෙච්ච ලස්සන සීතල හුණගෙන පැත්තක් මේක. ඉතින් හරි ආසාවෙන් අපි මේක plan කරා. ටයිම් එකත් මැනේජ් කරගෙන යන තමයි අපේ බලාපොරොත්තුව තිබුණේ. ඒ අතරමඟ අපිට තව ප්‍රශ්නකට මුහුණ දෙන්න වුණා. අපේ plan කරලා තිබ්බ නලගන ෆෝල් එක ඒකට අපිට ය아가න්න බැරි වුණා. මොකද අපි plan කරලා තිබ්බ පාරෙන් ගියොත් තමයි අපිට නලගනල්ල හම්බෙන්නේ. හැබැයි අපිට වෙන පාරකින් යන්න නිසා ඒ අතරමඟ අපිට නලගනල්ල හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා අපිට නලගනල්ලට නම් යන්න උනේ නැහැ. හැබැයි අපේ පළම්පිටිය view point එක ගොඩාක් enjoy කරා. අපි පළම්පිටිය view point එකට ළඟ වෙන තැන තමයි මේ ඉන්නේ. ඉතින් ලස්සනයි කඳු මුදුනක දැන් අපි ඉන්නේ. පොයින්ට් එකට ආවා. ඉතින් අන්න බලන්න අපි දැන් යන්නේ කඳු මුදුනක. ඉතින් මේ කන්දෙන් එහා කඳු ටික පේනවා ලස්සනයි. අපි එද්දි හැබැයි මේක ගොඩක් හදන ගමන් තිබුණේ. ඒ නිසා කල් වැලි ගෙනාපු ඒවයි වෙනුවට ගෙනාපු දේවල් හැමතැනම තිබුණා. හැබැයි ෆොටෝස් ටිකක් අපිට ලස්සනට ගහ ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ගහ ෆොටෝස් ටිකත් අපි අන්තිමට දාන්නම්. අපේ ගමන යන්න හිතාගෙන හිටපු පාර වහලා තියෙනවත් එක්කම අපිට යන්න තිබ්බ කාලය වැඩි වුණා. ඉතින් ඒ නිසා අපිට ටයිම් එකත් මැනේජ් කරගන්න ඕන නිසා අපි මේ තැන් එන්ජොයි කරලා අපි ආයේ එන්න පිටත් වුණා. ඒත් එකම කියන්න ඕන ගොඩක් කපල් වලට පේරන්ට්ස්ලගේ පර්මිෂන් උත් එක්ක යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේක. ඒ වගේම අපිට වෙලාසන ගෙදර එන්නත් පුළුවන් ට්‍රිප් එකක්. ඉතින් ගොඩක් අයට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අර පාරේ ප්‍රශ්න තමයි තියෙන්නේ. නැත්නම් ඒත් අපිට පැය 4ක් වුණත් අපිට ගෙදර එන්න වෙලාව ඇති මේ ටික එන්ජොයි කරන්න. ඉතින් මේ වගේ රස්නේ කාලයක මේ වගේ සීතල පැත්තකට ගිහිල්ලා එන්ජොයි කරන්න ලැබීමත් ගොඩාක් සතුටක්. මොකද ගොඩාක් රස්නේ මේ ටිකේ කොළඹ පැත්ත. ඉතින් මේ වගේ කන්දක මුදුනට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන එන එක තමයි මගේ ආසාව තිබුණේ. ඉතින් මේ වගේ තේවත්තක් මැද්දේ තමයි අපි හිටියේ. මේ ඉන්නේ අපි. එයන් අතරමක මේ වගේ දියලි ගොඩාක් හම්බුණා. ඉතින් මේකක් තමයි මේ. ඉතින් ලස්සන ගමනක් මේක. ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් රෝඩ් ට්‍රිප් එකක් විදියට. යන්න කාලය ගොඩක් තියෙන කෙනෙක්ට නම් ඔහිය නුවරඑළිය
නුවර මහනුවර පේරාදෙණිය වගේ තැන්වලටත් ඔයාලට මෙහිම යන්න පුළුවන්. හැබැයි අපිට ඒ වගේ ටයිම් එකක් තිබෙන්නේ නැති නිසා අපි මේ ටික එන්ජොයි කරලා ආයෙ ගෙදර එන්න පිටත් වුණා. අපිට මේ ට්‍රිප් එක ගිහින් එන්නම ගියේ රුපියල් 1000ක් වගේ. ඒ වගේම අපේ කාලයත් හරියට මැනේජ් වුණා. අපි හවස 4 විතර වෙද්දී ගෙදරටත් ආවා. ඉතින් මේ ගිය පළවෙනි වතාවෙම අපිට තේරුණා රෝඩ් ට්‍රිප් එක කියන එක අපේ බජට් එකට වගේම අපේ ටයිම් එකටත් ගොඩාක් වාසි කියලා. ඉතින් ආයෙත් යන්න අපි බලාපොරොත්තු වෙනවා.